සුබ දවසක් හැමෝටම. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලඝු නොවන පරීක්ෂණය පිළිබඳව non summary inquiry එක ගැන. අද මම මගේ කතාව ප්‍රධාන මාතෘකා 4ක් යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ලඝු නොවන පරීක්ෂණයක් යටතේ මොකක්ද ලඝු නොවන පරීක්ෂණයක් කියන්නේ? මොන වගන්ති යටතේද මේ ලඝු නොවන පරීක්ෂණය විස්තර වෙන්නේ? කොහෙද මේ ලඝු නොවන පරීක්ෂණය පවත්වන්නේ සහ ඇයි පවත්වන්නේ? මොන වගේ වැරදි සම්බන්ධවද ලඝු නොවන පරීක්ෂණයක් පවත්වන්නේ? සහ අවසාන වශයෙන් ලඝු නොවන පරීක්ෂණයක කාර්යපටිපාටිය මොකක්ද කියලා ප්‍රධාන කොටස් 4ක් යටතේ අද මම මගේ මාතෘකාව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ යටතේ මුලින්ම බලමු මොකක්ද ලඝු නොවන පරීක්ෂණයක් කියන්නේ සහ මොන වගන්ති යටතේද මේ ලඝු නොවන පරීක්ෂණය ගැන විස්තර වෙන්න පටන් ගන්න කියලා. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 145 වන වගන්තියට අනුව කියනවා අධිකරණ සංවිධාන පනතේ දෙවන උපලේඛනයේ සඳහන් වරදක් සිදු කර ඇති විට නීතිපතිවරයා විසින් ලඝු නොවන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වූ පසු මහේස්ත්‍රාත්වරයා විසින් ලඝු නොවන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියලා. දෙවනුව අපි බලමු කොහෙද මේ ලඝු නොවන පරීක්ෂණය පවත්වන්නේ සහ ඇයි පවත්වන්නේ කියලා. ප්‍රමාණවත් සාක්ෂි නැති දුර්වල නඩු මහාධිකරණයේ ගොඩ ගැසීම වැළැක්වීමට තමයි මේ ලඝු නොවන පරීක්ෂණය පවත්වන්නේ. මේ පරීක්ෂණය සිදු කරන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේදී. මේ පරීක්ෂණයේ අවසානයේ මහේස්ත්‍රාත්වරයාට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට ගම්‍ය වෙනවා නම් එම චූදිත තැනැත්තා නිදහස් කොට එම නඩු වාර්තාව නීතිපතිවරයා වෙත යැවිය යුතුයි. පරීක්ෂණයේ අවසානයේ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයාට ප්‍රමාණවත් සාක්ෂි සහිත බව එසේත් නැත්නම් චූදිතයා වැරදිකරු බව ගම්‍ය වෙනවා නම් ඔහු වරදකරු කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලතල නොමැති නිසා මහේස්ත්‍රාත්වරයා විසින් නඩු වාර්තාවක් මහාධිකරණයට සහ නීතිපතිවරයාට යැවිය යුතුයි. දැන් අපි බලමු මොන වගේ වැරදි සම්බන්ධවද මේ ලඝු නොවන පරීක්ෂණයක් පවත්වන්නේ කියලා. මම මුලදිත් කිව්වා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 145 වන වගන්තිය ගැන. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 145 වන වගන්තියට අනුව අධිකරණ සංවිධාන පනතේ දෙවන උපලේඛනයේ සඳහන් වරදවල් සම්බන්ධයෙන් සාක්ෂි ප්‍රමාණවත්ද බලන්න තමයි මේ පරීක්ෂණය සිදු කරන්නේ. එතකොට මොන වගේ වැරදි සම්බන්ධවද ලඝු නොවන පරීක්ෂණයක් සිදු කරන්නේ? මේ අධිකරණ සංවිධාන පනතේ දෙවන උපලේඛනයේ සඳහන් වරදවල් සම්බන්ධයෙන්. මොනවද මේ අධිකරණ සංවිධාන පනතේ දෙවන උපලේඛනයේ වැරදි? ඒවා තමයි අංක 1 මිනීමැරීම, අංක 2 මිනීමැරීමට තැත් කිරීම, අංක 3 ස්ත්‍රී දූෂණය. මිනීමැරීම, මිනීමැරීමට තත් කිරීම සහ ස්ත්‍රී දූෂණය. විශේෂ කරුණක් කියන්න ඕනේ. 2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ විශේෂ විධිවිධාන පනත තමයි මේ ලඝු නොවන පරීක්ෂණය පිළිබඳ සඳහන් වන ප්‍රධානම නීතිය. මේ පනතේ 4 වන වගන්තිය කියනවා අධිකරණ සංවිධාන පනතේ දෙවන උපලේඛනයේ වරදක් වුණත් මහජන නොසන්සුන්තාවයක් ඇතනම් සහ බරපතල සිද්ධිමය කරුණු සහිත නම් ලඝු නොවන පරීක්ෂණයක් නොපවත්වා ඍජුවම නීතිපතිවරයා විසින් අධිචෝදනාවක් මහාධිකරණයේ ගොනු කළ හැකි බව. දැන් අපි බලමු ලඝු නොවන පරීක්ෂණයක කාර්යපටිපාටිය මොකක්ද කියලා. මේ සඳහා වැදගත් වන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 146 වගන්තිය 150 සිට 156 දක්වා වගන්ති සහ 2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ විශේෂ විධිවිධාන පනත. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 146 වෙන වගන්තියේ කියනවා මූලික පරීක්ෂණය ආරම්භයේදී චූදිතයාට චෝදනාව කියවා දෙන අතර එසේ නමුත් උත්තර දෙන ලෙස චූදිතයාට නියම කරන්නේ නැහැ කියලා. චූදිතයා ඒ චෝදනාවට පිළිතුරු ලබා දුන්නත් එය වාර්තා නොකරන අතර ඒ ලබා දෙන පිළිතුර චූදිතයාට විරුද්ධ නඩු විභාගයේදී සාක්ෂි ලෙස අදාළ නොවිය යුතු බව. මේ පනතේ 147 වෙනි වගන්තියේ කියනවා පොලිස් විමර්ශනයේදී වගේම වාර්තා කරලා තියෙන ප්‍රකාශවල සියලුම සටහන් පිටපත් 3කින් යුතුව අධිකරණය වෙත පොලිසිය විසින් ඉදිරිපත් කළ යුතු බව. මේ පනතේ 148 වන වගන්තියේ කියනවා මේ අදාළ වරද එහෙම නැත්නම් මේ අදාළ සිද්ධිය පිළිබඳ දන්නා තැනැත්තන්ගෙන් දිවුරුම් පිට ප්‍රකාශ ලබා ගන්න පුළුවන් කියලා. මේ පනතේ 148 එක උපවගන්තියේ කියනවා මේ මූලික පරීක්ෂණයේදී විශේෂඥ සාක්ෂිකරුවන්ගේ වාර්තා පමණක් ඉදිරිපත් කරනවා කියලා. අධිකරණ සංවිධාන පනතට අමතරව
අපට වැදගත් වෙන ප්‍රධානම නීතිය මේ අපරාධ නඩු විධාන සංග්‍රහය. ඒ වගේම අපරාධ නඩු විධාන සංග්‍රහ විශේෂ විධි විධාන පනත. නමුත් මූලික පරීක්ෂණය පිළිබඳව කාර්යපටිපාටිය සඳහන් වෙන්නේ මේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ. මේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 148.4 උපවගන්තියේ අනුව අධිකරණයට බලය තියෙනවා චූදිත නොමැතිව මූලික පරීක්ෂණය ආරම්භ කරන්න. මේ පනතේ 148.4 උපවගන්තියට අනුව එවැනි අවස්ථාවකදී නොපැමිණි චූදිතයෙකු නියෝජනය කරන්න නීතිඥවරයෙකුට බලය තියෙනවා. මේ පනතේ 150 වෙනි වගන්තියට අනුව චෝදක පක්ෂයේ සාක්ෂි අවසන් වූ පසු මහේස්ත්‍රාත්වරයා චූදිතයාට චෝදනාව කියවලා දීලා තමා වෙනුවෙන් සාක්ෂි දීමට හෝ සාක්ෂිකරුවන් තමා වෙනුවෙන් කැඳවීමට හැකි බව දන්වා සිටිනවා. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 151 උපවගන්තියේ කියනවා ඒ අවස්ථාවේදී චෝදනාවට පිළිතුරු ලෙස කීමට දෙයක් ඇද්දැයි විමසා යමක් කීවොත් සටහන් කරගන්නා බවත් එය නඩු විභාගයේදී සාක්ෂි ලෙස ඉදිරිපත් කරන බවත් චූදිතයාට දක්වන්න පුළුවන් කියලා. ඊට අමතරව මේ පනතේ 277 වගන්තිය වැදගත් වෙනවා. ඒ වගන්තියේ කියනවා චෝදනාවට චූදිත දෙන පිළිතුර අධිකරණයේ විසින් වාර්තාගත කර ප්‍රකාශයේ චූදිතයාට කියවා දී හෝ කියවීමට ලබා දී චූදිතයාගේ අත්සන් ඊට ලබාගත යුතු අතර මහේස්ත්‍රාත්වරයාද එය අත්සන් කළ යුතු බව. මේ පනතේ 152 වන වගන්තියට අනුව චූදිතයා වෙනුවෙන් සාක්ෂි කැඳවීමට සූදානමක් ඇතනම් ඊට ඉඩ ලබා දිය හැකි. 153 වන වගන්තියට අනුව මහේස්ත්‍රාත්වරයාට බලය තියෙනවා මේ ලඝු නොවන නඩු විභාගයේදී ලබා දුන් සාක්ෂි චූදිතයාට විරුද්ධව නඩු විභාග කිරීමට ප්‍රමාණවත් වන්නේ නැතිනම් චූදිතයා නිදහස් කිරීමට. 154 එක උපවගන්තියේ ප්‍රමාණවත් සාක්ෂි ඇතනම් නඩුව මහාධිකරණය වෙත තැබීමට බලය ලබා දී තියෙනවා. 154 දෙක උපවගන්තියට අනුව මේ අවස්ථාවේදී නඩුව මහාධිකරණයට තැබීමට මහේස්ත්‍රාත් තීරණය කළ විට තමා අඩු වරදකට වරද පිළිගැනීමට කැමැති බව චූදිතට අවශ්‍ය නම් චූදිතට කියා සිටිය හැක. අවසාන වශයෙන් 154 තුන උපවගන්තියේ කියනවා මහාධිකරණයේදී යම් දඩුවමක් නියම කරන අවස්ථාවකදී චූදිත ඉහත කියපු 154 දෙක උපවගන්තියෙහි ප්‍රකාශයක් කර තිබූ බව සැලකිල්ලට ගත හැකි කියලා. මේ විදිහට තමයි මේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ලඝු නොවන පරීක්ෂණය හෙවත් non summary inquiry එක සිද්ධ වෙන්නේ. ස්තුතියි.